Duri. Tawa panduak ක්‍රියාත්මක කිරීම සඳහා රේමන් මිනිසුරු අසලින් පැමිණ විශ්කාකට් පහර පන්දු ඇදී යනවා කපසා පොයින්ට් අතරින් එක ලකුණයි එක ලකුණ කරා වේගෙන් ඇදී යනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 71යි ඩේවිඩ් වේවිතුයි හෝ ඩේවිඩ් පන්දුව රැක ගන්නවා කබ කලාපේ සිට ඒ අතර වාරයේ පහසුවෙන්ම ලකුණ සම්පූර්ණ කරනවා විජේපාල අවස්ථාව උදා කර ගන්නවා විජේපාල නායකයා අද දිනේදී දක්ෂ පන්දුවේ මක් නිරත වෙමින් පන්දුවර 3යි කඩුළු 1යි ලකුණු 4යි ඔහු ලබා දු විශිෂ්ට ගණී පන්දුවේ මක් නදකිස්තන් දෑම ඉදිරියේ ඔහු අද දිනේදී යවනු ලැබුවා නැවත ඔහු අලංකාර ස්කාගත් පහර කෙලින්ම පන්දුව කබා සහ පොයින්ට් අතරින් ඇදී යාමට සලස්සනවා කෙසේදත් දක්ෂ පන්දු රැකීමකට එයට නොදෙවි දක්ෂ පන්දු රැකීමක නිරත වෙනවා එක ලකුණක් කරා පාවසෙන්ම පැති මාරු කර ගන්නවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 72 දක්වා හෙල් නැගෙනවා. ලකුණු 72යි. දෙවුන්දර දුඩුවේ සිට පේදුරු දුඩුව දක්වා සියලුම ආබාධිත රෝදපුර ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් විස්කම් දක්වන සියලුම දෙනාට මේ තෝතන්න උතුරු මැද පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂතුමා ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීතුමා අනිකුත් සියලුම නිලධාරීන් එකතු පහදාවි මෙම ක්‍රිකට් තරගාවලියේ යෙදෙන අභිමානවත් ආකාරයෙන් ගරු නගරාධිපතිතුමන් ඒ වගේම අනුරාධපුර අභිමාන්සල එක සේනා විධායකතුමන් ගරු බ්‍රිගේඩියර් ලියනගේ මැතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් ඒ වගේම ක්‍රීඩා දෙපාර්තමේ අධ්‍යක්ෂතුමන් ඇතුළු ආරාධිතින්ගේ අංගේ සහභාගීත්වයෙන් නියදිනේදී මෙම තරගමාලාව අභිමානවත් ලෙස ඊයේදී ආරම්භ වුණා. අද දෙවන දිනේ මේ අවසන් මහා තරගයට යම ප්‍රවිෂ්ඨ වී තිබෙන්නේ. ඒ නිසා මේ තෝතන්න සකසා දුන්නු ඒ සියලුම දෙනාට අධ්‍යක්ෂතුමා ඇතුළු ඒ සියලුම දෙනාට අපගේ ගෞරවය සහ ප්‍රණාමය. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 72යි. 7 වන පන්දුවරේ ක්‍රියාත්මක කරන්නේ ලකුණු 7 වන රයිට් පන්දුව කැලේ සටහන් කරනවා ලකුණු 73යි. කඩුළු 2යි ලකුණු 73යි. කඩුළු 2යි පන්දු යවන්නාගේ නම අපිට සටහන් කරන්න. ලෙස්ලි පන්දු යවන්නා ලෙස්ලි කැදවා තිබෙන්නේ 7 වන පන්දුවරේ ක්‍රියාත්මක කරන්නේ. පිටත් පාදය ඇති කරගෙන ලබාව තට්ටු කරමින් ලකුණක් ලබා ගන්නවා පන්දු ඇදී යනවා ෂෝට් මිඩ් විකට් දැසට එක ලකුණක් කරා වේගෙන්ම ලකුණ සම්පූර්ණ කරනවා යනුව ලකුණු 73යි ලකුණු 73ක් ලබා ගන්නවා ලකුණු 73යි යාචන්තරේ තලයේ ජයගත් රෝදපුර ක්‍රිකට් ක්‍රීඩකයන් දක්ෂ ක්‍රීඩකයන් රාශියක් මෙම තරගමාලාවේ මේ කණ්ඩායම් තුනේම තරඟ වදිනවා ඔවුන් විශේෂයෙන්ම අපි සඳහන් කරනවා ඊටම දක්ෂ ආසියානු අනුශූරතාව විද්‍යාවේ කණ්ඩායම අලංකාරයට ගත් පාර කිසිදු සමාවක් නැහැ පන්දුව තර්ඩ් මෑන් අතරින් පන්දුව කවසා තර්ඩ් මෑන් අතරින් පන්දුව ඇදී එනවා හතරේ සීමාවට යනුව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 77 දක්වා හෙල්ලන් එනවා ලකුණු 77යි ලකුණු 121ක ඉලක්කයක් මේ හඹා යන්නේ 7 වන පන්දුවරේ ක්‍රියාත්මක කරන්නේ ලකුණු 123යි අවශ්‍ය වන්නේ 77 runs 2 wickets down ශ්‍රී ලංකා රෝදපුර සංගම් කණ්ඩායම වේග පාර කළ ගන්නවා පන්දුව හතර සීමාව දෙසට යදී යන්නේ පන්දුව රැකගෙන උඩ ප්‍රබල උසාගෙනවා දක්ෂ පන්දුව රැකීමක් නමත් ඔහුට හැකියාව ලැබෙන්නේ නැහැ පන්දුවගේ අතේ වැඩි හතරේ සීමාව දෙසට ඇදී යන ආනන්ද බණ්ඩාර විනිසුරුයා ඒ ලකුණු 4ක් ඇඩියට සටහන් කරනවා සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 81 දක්වා ඉහළ නැංගෙනවා ලකුණු 81යි විජේපාල සහ සංජීව අනගි බවණීය ඉනිමක් අඩු ලකුණු සංඛ්‍යාවකට තමන්ගේ කරුණාරත්න කල්ලි හිටියාව තමන්ගේ ආරම්භක විදිකරුවන් දැවී යාම සමග නායකත්වයේ ඉනිමක් මේ වන විට විජේපාල අනගි බවණීය ඉනිමක් දියක් කරනවා ඉස්කාගත් පාරාදී එනවා කබතා පොයින්ට් අතරින් ඒ වගේම තර්ඩ් මෑන්ට අතරින් පන්දු ඇදී එන්නේ මුල් ලකුණු සංඛ්‍යාව මුල් ලකුණු සංඛ්‍යාවේ යනවල ලකුණු 85 දක්වා හෙල්ලන් එනවා ලකුණු 85යි ඉතාමත් මැනවින් ලකුණු 30ක් ලබාගෙන සංජීව මේ වෙලට කඩුල්ලේ ප්‍රබලම අභියෝගය එල්ල කරනවා නදකේ කණ්ඩායම ශ්‍රී ලංකා රෝදපුර සංගම් කණ්ඩායම
කණ්ඩායමේ සිටින දක්ෂතම පිටිකරුවා මේක පාර කළගෙන දක්ෂ පන්දුරයි මග ඩේවිඩ් සිටිනවා ෂෝට් පිටිකන් කලාපේ ඒක අවර පන්දුව රැක ගන්නවා ලකුණක් ලබා ගැනීමට ඔහුද පස්තා සලසා දෙන්නේ ඩේවිඩ් තමයි දක්ෂ පන්දු රැකීමෙන් නිතවන්නේ පන්දු යවන කීඩකයා ලෙස්ලි පන්දු යවන්නේ 7 වෙනි පන්දුව රැකියාත්මක කරන්නේ ලෙස්ලි 7 වෙනි පන්දුව රැකියාත්මක කිරීම සඳහා ලෙස්ලි විනිසුරු අසලෙන් පැමිණ වේග පාර කල්ලමනවා පන්දුව නවදාලීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඩීපින් විකට්ටසෙන් පන්දුව 4 සීමාවේ දැන් පසුකොණ්ඩා සමග මුල්ලකුල් සංඛ්‍යාව ලකුණු 89 දක්වා ඊළඟෙනවා ලකුණු 89යි පන්දුවේ 7 වෙනි පන්දුවේ නිමාවට පත් වෙනවා ලකුණු 89ක් දක්වා මේම ලකුණු සංඛ්‍යාව රැගෙනීමට විශේෂම සංජීව සහ විජේපාල ආරම්භක ප්‍රතිකරණ දෙන අගල හිටියාව කරුණාරත්න දෙවිය යමෙන් අනුතුරු අවුරුදු දෙදෙනා අනුකී භවනීය ඉදිමත්යක් කරනවා මෙම අනුරාධපුර මහජන ක්‍රීඩා පිටියේදී මේ 2025 අභිමානවත් ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා තරගයේදී ඔවුන් දෙදෙනා කැපී පෙනෙන දස්කම් විස්කම් දක්මින් සෑම පන්දු යවන්නෙකුටම උපහාරය දියක් කර තිබෙනවා ක්‍රීඩා පිටිය පුරාවටම පහරවල් එල්ල කරමින් එදාමත් මැනවින් නදකිස් කණ්ඩායමට එරෙහිව දැන් ප්‍රහාරය පන්දුවර 8 ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන්නේ පන්දුවර 7යි ලකුණු 89 ප්‍රබල තත්ත්වයක කඩුණු දෙකයි ශ්‍රී ලංකා රෝදපුටු සංගම් කණ්ඩායම මේ වන විට ඩේවිඩ් කැඳවා තිබෙනවා පන්දුවේ සඳහා ඩේවිඩ් නදකිස් කණ්ඩායමේ තුන්වීර දස්කම් දක්වන කීලකියා එතවතාවකදී කරුණු දෙකක් ලබා ගත්ත කීලකියා අප බලමුට හැකියාව ලැබෙයිද මේ ඔවුන්ට හිතතරන දෙයක් තිබුණා පිටිකරුවා දෙන ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට හොඳ පන්දුවක් හොඳ ඉපිලීමක් ඔහු ලබා ගන්නවා පිටිකරුවාට ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ පන්දුව කඩු රකින්න පන්දුව සුරැකිව රැක් ගන්නවා ලකුණු 89යි ලකුණු 89යි 79 runs 2 wickets down Vijaypala and Sanjeev new batsman goes to David විජේපාලට පන්දුවේ සඳහා තාමත් හොඳ පන්දුවක් කියවත්තා පිටතන තීරුවේ පන්දුව රැඳෙනවා පිටිකරුගේ අසල ඩේවිඩ් පැමිණ පන්දුව රැක ගන්න අතරවා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ ලකුණු 89 ඩේවිඩ් යම්කිසි මනා පාලනයකට මේ පන්දුවය නතු කර තිබෙනවා මේ පිටිකරුවාව දෙදෙනාව ඩේවිඩ් මේ වන විට නැවතත් ආවේශකාරී පාර කබ සහ පොයින්ට් අතර කීඩකයක රඳවා තිබෙනවා ඉස්කාකට පාර වලක්වාලීම 4 පාර වලක්වාලීම සඳහා පන්දු රකින්නේ යොදවි